සාක්ෂිය දෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ බංගලාව බාරව හිටපු රෙජිනෝල් වින්සන් පොඩකින් මේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි නෑ මේ අහන්නේ ඒවා කියන්නේ ඔය අහන්නේ නෑ නේද දැන් මේ අර්ජුන මහින්ද්‍ර මහත්තයා මගේ බාප්පා නෙමෙයි අර්ජුන මහින්ද්‍ර. දැන් ප්‍රශ්නයක් ඇහුවාම ඔය හැටිද ඇති කියන්නේ මං අහන්නේ හැටිද කියලා ඇහුවාම අර කියනවා ඔව් මගේ හැටි නැත්තම් නෑ කියලා නෑ හැටි නෙවෙයි නෑ එහෙම ඇඳලා ආ හැටි නෙවෙයිද ඔය අපි මේ දැන් තේරෙන්නේ නෑ මං අහන්නේ නෑ පැහැදිලි කරන්නකෝ නෑ මං අහන්නේ ඔයාගේ හැටිද කියලා මං ගැන අහන්නේ හැටි දැන් එන්නකෝ මං දැන් ඔයාව ටිකක් ඒ හැටියෙන් මුදාගත්තා දැන් එන්නකෝ ඔබතුමාගේ නායකතුමා ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියන එකට අපිට සාක්ෂි ගොඩාක් තියෙනවා. මේ මෙතුමා ගාව තියෙන්නේ මේ නීතිපතිවරයා වෙත මේ පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද සහ නීතිපතිවරයා වෙත යොමු කරන ලද වාර්තාව. හැබැයි මං ගාව තියෙනවා මේ තියෙන්නේ සාක්ෂි සටහන්. මේ 2206 වෙනි පිටුවේ සාක්ෂි දෙනවා මේ තොරංග මේ සාක්ෂි හරස් ප්‍රශ්න වලට බාධිත කරලා තියෙනවද? මේ නෑ ඒක කියන්නකෝ. මේ ඕනෙකට ඇවිල්ලා දොඩවන්න පුළුවන් මොකක් හරි. දැන් ඔබතුමා කියන්නේ හරස් ප්‍රශ්න වලට බාධිත කරලා තියෙනවා. දැන් මේ ඔව් මේක පැහැදිලිවම තියෙනවා. තියෙනවා. කවුද හරස් ප්‍රසාන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටියම් වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් වෙන යසන්ත කොටකොට මහත්තයා ඉන්නේ. මමත් එදා හිටියා උසාවියේ. ඒවා මූලික සාක්ෂි මෙහෙම ඒවා. හරස් ප්‍රශ්නයක් නැහැ. දැන් හරි. ඔය සාක්ෂි දෙන දවසේ මමත් එදා හරි උසාවියේ. එහෙනම් ඔබතුමා දන්නවනේ දැන්. බෑ හයි කෝට් එකේ නම්බර් අංක 2 උසාවියේ තිබ්බේ. දැන් ඔබතුමා ඒකට හොඳටම දන්නවනේ. දවසේ මම ඒක ළඟ ඉන්නවා. හරි. ඔබතුමා හොඳටම දන්නවනේ මේ සාක්ෂිය ගැන. සාක්ෂියක් නැහැ. යසන්තයි මෙයා කවුද හැව්වේ කවුද? සරජයමන මහත්තයා. තරජාමාන. හරි මේ අහන්න දැන් ඔබතුමාත් ඒක මූලික සාක්ෂි. මේ අහන්න ඔබතුමාත් හිටියානේ. ඔබතුමාත් හිටියානේ. එතකොට මේ සාක්ෂි හරස් ප්‍රශ්න නැතුව කියමුකෝ. මේ සාක්ෂිය හරස්පට නැති සාක්ෂි වැඩක් නැහැ. ඕන මේ නිකන් ඔය අහනවා ප්‍රශ්න උත්තර දෙනවා. මගුලක් කතා කරනවා. එතකොට ඇයි ඔයගොල්ලෝ විරුද්ධ ප්‍රශ්න වෙන්නේ? බාධා ගන්න ඕනේ. ඒ ප්‍රශ්න අහන මනුස්සයගෙන් අහන්න ඕනේ. මොකද ඇයි මේක අහන්නේ? මේ දිවුරුමක් අරගෙන නෙමෙයිද මේ සාක්ෂි දුන්නේ? දිවුරුමක් මත නෙමෙයිද මේ සාක්ෂි දුන්නේ? නෑ නෑ මේකේ සඳහන් වෙනවා දිවුරුම් පිට කියලා. මේ තියෙන්නේ? කොහොමින මං කියවන්නම්. මේ සාක්ෂිය දෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ බංගලාව බාරව හිටපු රෙජිනෝල් වින්සන් පොඩකින් මේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි නෑ මේ අහන්නේ ඔය ඒක ඒවා කියන්නේ ඔය අහන්නේ නෑ නේද? බංගලාව බාර පිට එකයි අරකයි ඉතින් ඒක තමයි වැඩක් නෑ නේ රනිල් ගැන හැව්වේ. එපාද කියවන්න. නෑ රනිල් ගැන හැව්වේ. නෑ ඉතින් රනිල් ගැන තමයි කියන්නේ. ඒ මනුස්සයා ඉන්නවද දැන්? ඉතින් මේ ඒක වෙච්ච දෙයක් කියන්නේ මනුස්සයා ඉන්නවද දැන්? කවුද මේ මිනිහා? පොඩ්ඩක් ඉන්නවද? කියන්නම් කවුද කියලා. අහගෙන ඉන්න. මේ කියන්නේ ඉතිගන්නේ ඇයි? ඔක හැමදාම ගහන්නේ ජනාධිපති නීතිඥතුමා නඩුවකදීත් අහන් නේ අහන් ඉන්න එකනේ වැදගත්. නඩුවක් නෙමෙයිනේ. නෑ ඒක ඔබතුමාලගේ ප්‍රැක්ටිස් එකෙත් අහන් ඉන්න එකනේ මේක වැදගත්. කරන්නේ මඩ ගහන එකට. අහන්න එපා. නෙමෙයි මේක. දැන් එපාද මේක කියන්නේ. නෑ කියන්නේ. හරි. මේ අරස්සක් හැවුවද නැද්ද කියලා එච්චරයි. ඒක මේ අහන්න. කියපුවා ඉවරයි. දැන් එපාද කියන්නේ. එපා නම් නවත්තන්න. ඔය වෙන්නේ. නෑ නෑ එපාද කියන්නේ. ඔබතුමාට හිතරි දෙනවා නම් ඒක නවත්තන්න. පාළු උඹනා හින්දා දාපු කොමිෂන්. දැන් මේක ඔබතුමාගේ හරි. right මේක සත්‍ය කතාව ඒකනේ. සමාවෙන්න. දැන් ඔබතුමා මේක දේශපාලන වමනාව නිසා දාපු කොමිෂන් කියලා වර්ණගලා ඇති කරන තර්කය තියෙනවනේ. මේවා ජනතාවගේ මුදලින් වියදම් කළා ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා මේ වෙන පොඩි පොඩි ඒවා නෙමෙයිනේ. රාජ්‍ය නායකයා පත් කරපු කොමිෂන්. මේ අධිකාර පත්‍රයකින් ඒ කොමිෂන් එකේ වාර්තාව සහ එහි ඇමුණුම් අපිට වැදගත්. ඒවා මේ අව탁සරුවට ලක් කරන්න එපා. කියන ඉල්ලීම කරනවා. තම ගෞරවයෙන් මම කියන්නද? ඔය වාර්තාව ආවේ කවදද? චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමා තමයි ඔය වාර්තාව ආවේ මගේ මතකයේ විදිහට 2002 අවුරුද්දේ පෙබරවාරි 17. දැන් අද වෙනකන් ආණ්ඩු කීයක් ආවද? නෑ නෑ ඒක වෙන කතාවක්. අශෝක. නෑ නෑ ඒක ඉතාමත්ම වෙන කතාවක්. අශෝක විනාඩියක් දෙනවද? අනිත් අතට අශෝක 2002 වාර්තාව ඇවිල්ලා 2002 වාර්තාව මුද්‍රණය කරනවා. ඒක තමයි ජනතාවට කියන්නේ. 2002 හරි නීතිඥ චිත්‍රා දැන් මම මේ අනිත් ආණ්ඩුවෙන් අහන්න නැතුව ඔයාගෙන් අහන්නම්කෝ මේ වාර්තාව සභාගත කරන්න කියලා කවුද කිව්වේ කියන්නකෝ අල් ජසීරා රූපවාහිනිය තමයි අල් ජසීරාගෙන් කිව්වේ නැහැ. කවුද කිව්වේ නැද්ද? ඒ වෙලාවේ ජනාධිපති හිටපු ජනාධිපතිවරයා කිව්වා ඔක it was not tabled. හරි දැන් සභාගත කරලා තියෙනවා. දැන් ඔබතුමාටත් මේක ලැබිලා ඇතිනේ. සභා දැන් ඔබතුමා മന്ത്രിවරයෙක් විදිහට ඔබතුමාගේ අතේ තියෙනවනේ. එතකොට මේ මහජන සල්ලි වලින් හදලා තියෙන වාර්තාවක්නේ. බදු මුදලි. right. එතකොට අපිට අයිතියක් තියෙනවනේ මේ ගැන කතා කරන්න. හරි. එතකොට මේ සාක්ෂි දෙන්නේ රෙජිනෝල් වින්සන් ප්‍රනාන්දු
බංගලා බාරකරු සටහන් අපිට ලැබිලා හරි නැහැ. මුලික හරි මම මේ සහතික කරලා දෙක තියෙනවා හම්බෙලා නැහැ. බංගලා පොඩි වැඩක් බාරකරු පොඩි වැඩක් ලේඛනාගාරේ තියෙනවා. තියෙනවා. අපිට ගන්න ගන්න පුළුවන්. පුළුවන් නම් ඔබතුමාලා බොහොම ලේසියෙන් මන්ත්‍රීතුමාට ගන්න පුළුවන් ඕනනම් මම යනකොට දෙන්නම් මේක මේක මම දෙන්නම් ඔබතුමාට 14000ක් විතර තියෙන ඕන වෙලාවක ගිහලා කතාව දන්නවා මම මේක දෙන්නම් හම්බුන්නේ නැහැ. නෑ ඒක තමයි මම මේක දෙන්නම් දැනගන්න දැන් මේ අර්ජුන මහින්ද්‍ර මහත්තයා මගේ බාප්පා නෙමෙයි අර්ජුන මහේන්ද්‍ර. ඒ වුණාට ඔබතුමාගේ අර්ජුන නායකයා මහේන්ද්‍ර ඉන්නේ මේ අන්න තව බොරුවක්. අන්න තඩි බොරුවක් කියපො. අපි ඇවිල්ලා සතියෙන් අර්ජුන මහේන්ද්‍රව ලංකාවට ගේනවා කිව්වා. අර්ජුන මහේන්ද්‍ර ඇවිල්ලා සිංගප්පූරු පුරවැසියෙක්. මේ රටක මේ කිව්වා කියලා සිංගප්පූරුව තමන්ගේ රටේ පුරවැසියෙක් ඉඳා කියලා දෙන්නේ නැහැ. නෑ දැන් අවුරුදු 8කට කලින් පාර්ලිමේන්තුවේදී තාක්කේ දෙන්න ඕන අර්ජුන මහේන්ද්‍ර කියනවා. ඉතින් නඩුවක් දාන්න. ඉතින් නඩුව දාලා තියෙන වරෙන්තු කරුවෙක් කොහෙද? නේ අර්ජුන මහින්ද්‍රගේ වරෙන්තු කරුවෙක් නේ මේ බී රිපෝට් එකක් විතරයි තියෙන්නේ. අධිචෝදනාවක් නැහැ. හරිද? අධිචෝදනා දාන්න කලින් මහේස්ත්‍රාත් අධිකරණයේ පිටේ හිටින්නේ. මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන විමර්ශන ඉවර වෙන්න එපා ඉස්සෙල්ලා මහේස්ත්‍රාත් අධිකරණයට පෙනී ඉන්න එපා ආවද මහේස්ත්‍රාත් අධිකරණයට ඕකට වරෙන්තු කරුවෙක් වරෙන්තු වරෙන්තු කරුවෙක් මේ ලංකාවේ වරෙන්තු කරුවෙක් ඔයිට වඩා මේ නායකම ඔයාගේ නායකතුමා පාර්ලිමේන්තුවේ කිව්වා වෙඩින් එකට ගියා කියලා කිව්වේ ගියා යා එනවා කියලා කිව්වේ කො වෙඩින් එකට ඔයාගේ නායකයන්වත් බොරු කරලා ගිහිල්ලා තියෙන්නේ වෙඩින් කියලා ලංකාවේ උසාවියේ වරන්තුවක් දුන්නා කියලා එංගලන්තේ රජට විරුද්ධව වරන්තුවක් දුන්නා කියනවා ලංකාවේ. ඔතන මේ එයා පචයක් කියලා ඔයාගේ නායකතුමාට ගිහිල්ලා තියෙන්නේ වෙඩින් එකට යනවා කියලා ඉස්සල්ලා මේ වෙඩින් එකට යනවා කියලා පචයක් කියලා ගිහිල්ලා ඔයාගේ නායකතුමාට නායකතුමා පාර්ලිමේන්තුවේ කිව්වා එයා වෙඩින් එකට යනවා කිව්වා එයාට වෙඩින් වලට යන්න බෑද? ගංජෑට ටිකක්වත් කාලද දන්නේ නැහැ. නෑ ගොම් ප්‍රශ්නයන්නේ මගෙන් අහන්නේ මං අහන්නේ ඔයාගේ නායකතුමා නෑ මොකද්ද ගොම් ප්‍රශ්නේ? ගොම් ප්‍රශ්නේ ඔයාගේ නායකතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා බය වෙන්න එපා එයා ගියේ සිංගප්පූරුවට වෙඩින් එකකට නැවත එනවා කියලා ඒ වගකීමෙන් ඉන්නේ දැන් ඔයා මගෙන් මොකක්ද අහන්නේ ආවනේ. ආවෙන්නේ ඇවිල්ලා ආයි ගියා. ඔබතුමා මාර බඩුවක් නේ මාත්‍යා. මේ තාම තමයි කැප්ටින් නෑ නෑ ඒ කියන්නේ නෑ ජනාධිපති ආවා ඇවිල්ලා ජනාධිපතිතුමා මෙයාට වැඩ කරන හොඳයි. නෑ නෑ පොඩ කිය මගේ ප්‍රශ්න තියෙනවා කොමින්ද නෑ මේක අතේ වැඩ කරන මිනිස්සුන්ගේ අර්ජුන මහේන්ද්‍රගේ ලෝයර් නෙමෙයි. නෑ නෑ ඔයා ලෝයේ නෙමෙයි උනාට ඔයා පක්ෂයේ ලේකම්නේ නීති ලේකම් කැබිනට් මණ්ඩලයේ එකඟතාවයක්වත් නැතුව පත් කර කියලා රාජිතේනත් ඇමතුමා බෙරිහන්දිදී ගියා ඒ කාලේ හොඳද දැන් වැඩ කරන මිනිස්සුන්ගේ මේ අපි වගේ මිනිස්සු වැඩ කරලා ඉවර වෙලා පෙන්ෂන් අරගෙන ගිහිල්ලා ඉන්නකොට ජීවත් වෙන්න තියෙන සේවක අත්සාධක අරමුදලට බිලියන 12මාරකට වැඩි ගාණක් පාඩු කරලා අලාභ කරලා මේ ගනුදෙනුවෙන් විගණ කාර්යපති වාර්තාව කියවන්න. ඔබතුමා මට වැඩි හොඳට දන්නව ඇත්තනේ මොකද්ද කියලා. පාඩු කරලා මම දන්නේ නැහැ. ඔතන කියන්නේ ආයේ ඉතින් අමු ගවය ඒක තමයි ප්‍රශ්නේ. දන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. විකලාංග මහත්තයා කොහෙද තියෙන්නේ කියන්නේ? විගණ කාර්යපති වාර්තාව යන්න වෙබ්සයිට් එකට. දැන් යන්න වෙබ්සයිට් එකට විගණ කාර්යපති වාර්තාව. ඔය මුකුත් ඕනේ නැහැ. කෝප් රිපෝට් එක බලන්න. මෙන්න තියෙන කෝප් රිපෝට් එක. වර්ධකාරයෙක් වෙන රටකින් ගෙන්න ගන්න ඕන නම් උසාවියකින් වර්ධකරු කරලා ඒ රටේ එම්බසි එකට ඇප්ලයි කරලා අධිකරණ අමාත්‍යාංශයට ගෙන්න ගන්න ඕන. නියමයි. ඕකනේ ඔබතුමාලා කරේ මෙච්චර කල්. ඕකනේ කරේ මෙච්චර කල්. දැන් කරන්නේ. දැන් පැරදිලා ඕකනේ කියන්නේ. මොනවා හරි අහනවා. මොනවද අහන්නේ? සේවක අර්ථසාධක අපේ සල්ලි අපි පෙන්ෂන් අරගෙන ගිහලා ජීවත් වෙන්න තියෙන සල්ලි බිලියන 12 වාසිය අරගෙන ඉවර වෙලා. අර ඊයේ මෙතෙන්ට ආපු ජගත්විතාරගේ මන්ත්‍රීවරයා කිව්වේ වෙච්ච දේ. ජගත්විතාර මන්ත්‍රීතුමා කිව්වා ලක්ෂ 34ක් ගෙදරට ගෙනත් දුන්නා කියලා කෑමද කැන්ද කරන්නේ. ජගත් විතාන කියනවා අහනවා. ඉතින් අපි අහන්නේ අපි ඔයා අහන්නේ නැහැ කියලා මෙයා මාරගෙන ඇයි මම මාර්ගයට තවා ගංජෑට ගංජා මොනවා හරි දෙයක් ගැහුවට පස්සේ මොලේ හොඳ නැහැ මොලේ කරවලා තියෙන්නේ. ඔබතුමා මේ ජගත් විතාන කියන එක පිළි අරගෙන ඔයාගේ හැටිද ඔය මොකද්ද මෙයා නේ ඔයාගේ හැටිද ඔය දැන් ප්‍රශ්නයක් ඇහුවාම ඔය හැටිද ඇති කියන්නේ මං අහන්නේ හැටිද කියලා ඇහුවාම අර කිව්වා මගේ හැටි නැත්තම් නෑ කියලා නෑ හැටි නෙවෙයි නෑ එහෙම ඇඳලා ආ හැටි නෙවෙයිද ඔය අපි මේ දැන් තේරෙන්නේ නැහැ මං අහන්නේ නෑ පැහැදිලි කරන්නකෝ නෑ මං අහන්නේ ඔයාගේ හැටිද කියලා මං ගන්නේ අහන්නේ හැටි දැන් එන්නකෝ මං දැන් ඔයාව ටිකක් ඒ හැටියෙන් මුදාගත්තා දැන් එන්නකෝ මෙන්න තියෙන කෝප් රිපෝට් එක ඔන්න ආවා දැන් අන්න හරි කොහොමින් ආසල්ලයක් ගන්න මේ තියෙන කෝප් රිපෝට් එක දැන් කෝප් රිපෝට් එකක් කියනවා කලින් කිව්ව විගණන් හරි මේ රිපෝට් එකක් අන්න දැන් මේ ආවා දැන් හරියට ඔය ක්‍රමයෙන් තමයි ආවා මෙල්ල ගන්න තියෙනවා ඔයා හදන්න ඕන ඔය ක්‍රමය තියෙනවා බෑ ඕගොල්ලන්ට අපිව මඩවන්න බෑ හරිද ඔය ඔන්න ඔය ක්‍රමය තමයි ඔයාට හරියට මෙයා කිව්වේ ඔඩිට් රිපෝට් එක මෙන්න කෝප් රිපෝට් එක මෙන්න කෝප් රිපෝට් එක මේක කෝප් එකක් තියෙනවා ඔඩිට් එකක් තියෙනවා දෙකක් තියෙනවා මේ තියෙන්නේ මේ කෝප් කොපි එකක් දෙන්න දවසරේ මට එන්න කියන්නේ ඒතකොට මම ඕනේ මෙන්න කෝප් එක දෙන්නම් මම අරගෙන කොපි යන්න කියවන්න බෑනේ නෑ ඔයා අරගෙන යන්නකෝ යනකොට කොපි ගෙනල්ලා බෑ මඩවන්න ලෑස්ති වෙන්න බෑ අපිත් ඕවා දකලා තියෙන ඕන් තරම් අපි උසාවි වල ඕන තරම් පොඩකින් මේ මෙයා කියන කතන්දරෙන් ඔබතුමා විතරල් ඔයා මැඩ වුණාද මෙතන
නෑ නේද? හරයි. හරි good. චිත්‍රාල් කියනවා මැඩ උනේ නෑ කියලා. ඔබතුමා නියෝජ්‍ය ඇමතුමා. ඔයා මෙතන මැඩෙව්වද මැඩ වුණාද? හරි. චතුරංග. ඔයා මෙතන මැඩ වුණාද මැඩෙව්වද? හරි ජනතාව තීන්දුව කරයි. ස්තුතියි. ඔය එක හරි ඒක හරි. නේද මම ඇහුවේ සාධාරණ ප්‍රශ්නයක්. හ්ම්. දැන් ඇයි අර්ජුන මහින්දන් මහත්තයා අයින් වෙලා එකපාරට ගියේ යන්නේ? ඒ නිකන් මං කොහොමද දන්නේ මනුස්සයෝ? මගේ අම්මාද බාප්පද ආයි හැටියාව අන්න හැටි. මං කොහොමද ඉතින් දන්නේ මාර මනුස්සයා වගකීමක් රටේ නැති නැහැ කතාවක් මේ නීති ලේකම් දෙයියනේ. එක්සත් ජාතික පක්ෂයේ නීති සමාජිකයා. ඒ මනුස්සයා පක්ෂ සමාජිකයෙක් නෙමෙයි සිංගප්පූරු පුරවැසියෙක්. පක්ෂයටවත් වගකීමක් නැහැ. වගකීමක් නැහැ. මේ නීති ලේකම්තුමා අඩුම මේ තරමේ සරකාරී පක්ෂේ නීති ලේකම් ඔව් ඔව් ඔව්. මේ මං ඔක්කොම වෙනව බලන්න ඕනේ. මේ නීති ලේකම් මේ බලන්නකෝ මේ දැන් මේ බලන ජනතාව හිතන්න ඕනේ මේ එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්තුමා නගර සභා දෙනවද හරි මහනගර සභා දෙනවද ප්‍රාදේශ සභා දෙනවද කියලා මේගොල්ලන්ට ඔව් අර්ජුන මහේන්ද්‍ර ලංකාවට අපිට දීන අර right. නගර සභා ඔය දෙනවා. යන්නේ කොහෙද ඒක ජනතාව තීරණය කරයි. ඔයගේ ජනතාව තීරණය කරයි. ඔක බොහොම තමයි ස්තුතියි. ඇයි මේක පක්ෂයට දන් ප්‍රශ්නයක් දෙන්නේ? චිත්‍රා දැන් ඔයාලා ඉවත් වුණේ කොහොඳයි මෙහෙම නීති ලේකම් නියෝජ්‍ය ඇමතුමා මේ ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ.